මේ මොනවද පුතා? මේ මොනවද? පෝරුකක් ගාන ගෙඩි. මේ වගා කන්න ආසයිද? මේවට කියන්නේ ඉතින් ගර්කින් කියනවා. සැලඩ් කියුකම්බර් කියලා කියනවා. මේ වෙලෙන් අපිට ගෙඩි 3ක් දුන්නා. පළවෙනි අස්වැන්න. අපි දැන් මේ වෙලේ ගෙඩි කරන්නයි යන්නේ. මේන් ගෙඩි පේනවනේ මේ. අම්මෝ මේන් ගෙඩි. ඔන්න කැඩුවා. මේ ඔන්නම සයිස් එක. මෙන්න. ඒක හරි වටිනවා මේවා. මේවා හරි වටිනවා. කිසිම මේකට වසක් විසක් ගහලා නැහැ මේවා. නිකන් කන්න පුළුවන්. මේ බලන්න. කොයිතරම් සතුටින්ද අපි ඉන්නේ. ගහකින් ගෙඩියක් කන්නවා කියන එක කොයිතරම් සතුටු වැඩක්. මල් පිරිච්ච, ගෙඩි පිරිච්ච යායා. මේ සතුට සල්ලි වලට ගන්න පුළුවන්ද? ගන්න බෑ. නිසා අපිත් එක්ක එකතු වෙන්න මේ වගේ ලස්සනට ගෙඩි හදන්න අපි කියලා දෙන්න. පළමු අස්සන්න. පුරා ගෙඩියක් කනවද? කන. දැන් කෑවනේ ගිරි 10ක් 15ක් කෑවනේ ඇති. මම මේ අග්‍ර භාගයේ මම වන්දලා තියෙන්නේ. දැන් ඔහෙලගේ භාගය තමයි මේ තියෙන්නේ. තව ටික දවසකින් හාල් කන්න හම්බ වෙන්නේ නැහැ. අපිට නම් තියෙන ගර්කින්. ගර්කින් කහා පින්නෝ. මුල් කොටස බුද්ධ භෝගය අයින් කළා. අපේ භෝගය තමයි මේ තියෙන්නේ. ඉතින් මේ කන්න ඕන. මේක තමයි හොඳම සයිස් එක. නියමයි. දාඩිය දාගෙන ආවේ. අර කුඹුරේ ඉඳගෙන. හේතුවෙත් නැහැ. මොකද නැති හොදන් දෙයක් නැහැ ඉතින්. ගහෙන් ආව කඩන් ආව. හා පුරා කියලා අපි ඔන්න අස්සන්න තියෙනවා. මම ඔන්න කඩනවා. අන්න කැඩුවා. ඒක බුදුහාඳුරන්ට. තව එකක් තියෙනවා. ඒක මට. තව එකක් තියෙනනේ. ඒක උනේ වාවට. ඔන්න අපේ ගර්කින්. මේක තමයි ඉතින් ගර්කින් වල නියම සයිස් එක. මම ගෙඩි. මේ තමයි පුතා ගෙඩි. ඔන්න ගෙඩි. එනවනේ. ගෙඩිම තමයි ඉතින්. මම එදා කිව්වනේ ඉස්සෙල්ලා කොල කෑවා, මල් කෑවා, දැන් ගෙඩි කන්න කියලා. එහෙම තමයි මේ වැඩේ. හතියක් දෙයක් ඇතුළත ඉතින් එහෙම තමයි. ගෙඩි කරව, මල් කරව. කැමති නැද්ද? වගාවක් එහෙම කරන්න. මට පුළුවන් උදව් කරන්න. මේවට ඉතින් කට්ටිය බැලලා වැඩක් නැහැ. මේ පේරුනේ අපේ දාඩිය. මේ දාඩිය මහන්සියෙන් කරන දේවල්. ඉතින් තමන් හදපු දෙයකින් මේ භුක්ති විඳින්න පුළුවන් වෙන්න ඕන. මම උදව් කරන්න. වගා පටන් ගන්න. මහන්සිය කොහෙ ගියද දන්නේ නැහැ. මගේ උසටත් වැඩියෙන් දැන් ගෙඩි තියනවා මේ. ඇත්තටම මට පෙන්වන්න හිතුණා මේ වගාව. පොත ඒ තරමට ලස්සනයි. මමත් මේ දවස් 3-4කින් විතර පස්සේ ආවේ මේ ග්‍රීන් හවුස් එකට. මේක හිතා ගන්න බෑ මේකේ ලස්සන. පුදුම ලස්සනක් තියෙන මේ බලන්නකො. මගේ මේක අමුතුම කලාවක්. අමුතුම ලස්සනක්. මේ ගෙඩි මල් පිරිලා යායක් මල් වත්තක් මේ ගෙඩි හැම පුරුකෙම ගෙඩි හරිම සතුටුයි මේ බලන්න ඒ සුන්දරත්වය මේ